අද අපි සයිට් ප්ලෑන් ෆීචර් එක පිළිබඳ සරල හැඳින්වීමක් කරමු. ඉස්සෙල්ලාම බලමු සයිට් ප්ලෑන් එකට ඇක්සස් වෙන හැටි. ප්‍රොජෙක්ට් එක ඕපන් කරාට පස්සේ උඩම තියෙනවා සයිට් ප්ලෑන් කියලා බටන් එක. ඒක ක්ලික් කරන්න. මෙතනින් තමයි ඔයාලගේ සයිට් ප්ලෑන් එක ඔයාලා ඇඳගන්නේ. මේ තියෙන්නේ අපි කලින් ඇඳපු සයිට් ප්ලෑන් එක. පල්ලෙහා මෙතන තියෙන්නේ ටූල් බාර් එක. මේ ටූල් බාර් එකේ තමයි සයිට් ප්ලෑන් එක ඩ්‍රෝ කරන්න අවශ්‍ය වෙන ටූල්ස් හැමදේම තියෙන්නේ. වම් පැත්තේ මෙතන තියෙන්නේ configurations panel එක. මේ panel එකෙන් තමයි අපි අඳපු site plan එකේ configurations, connected routes and devices, cables, enclosures, measurements වැනි දේවල් බැලීමට සහ වෙනස් කිරීමට තියෙන්නේ. මෙතන site plan name එක ක්ලික් කරාම අපිට site plan name එක rename කරන්න, delete කරන්න, අලුත් site plans create කරන්න සහ site plans switch කරන්න පුළුවන්. සයිට් ප්ලෑන් එකේ උඩ දකුණු පැත්තේ කෙරවලේම තියෙන මේ clear all බටන් එක ක්ලික් කරාම මුළු සයිට් ප්ලෑන් එකම එකවර ක්ලියර් කරගැනීමේ හැකියාව තියෙනවා. මෙතන export බටන් එක ක්ලික් කරාම සයිට් ප්ලෑන් එක PNG එකක් හැටියට හෝ PDF එකක් හැටියට export කරගැනීමේ හැකියාව තියෙනවා. මෙතන save බටන් එක ක්ලික් කරාම සයිට් ප්ලෑන් එකේ changes ඔක්කොම save වෙනවා. elements වලට ගියාම අපිට පුළුවන් මේ සයිට් ප්ලෑන් එකේ තියෙන elements hide කරන්න හෝ show කරන්න. උදාහරණයක් විදිහට අපිට measurements hide කරන්න ඕන නම් measurements click කරලා මේ විදිහට hide කරගන්න පුළුවන්. previews වලට ගිහින් අපිට පුළුවන් client site එකේ තියෙන cameras වල view එක එවෙලෙම පෙන්වන්න. ඊට හැපැත්තේ තියෙන undo redo button දෙකෙන් අපිට පුළුවන් site plan එක draw කරන අවස්ථාවේදී යම්කිසි වැරද්දක් වුණොත් ඒක ආපස්සට ගැනීමට හෝ ඉදිරියට ගැනීමට. ඉන්පසු තියෙන log button එකෙන් අපිට පුළුවන් සයිට් ප්ලෑන් එකේ ටූල් බාර් එක ලොක් කරන්න. එවිට කිසිදු වැරදීමකින් ඩ්‍රෝ වීමක් සිදුවන්නේ නැත. ඉන්පසුව තියෙන්නේ සයිට් ප්ලෑන් ටොපොලොජි view toggle එක. ඒකෙන් අපිට පුළුවන් සයිට් ප්ලෑන් view එක සහ ටොපොලොජි view එක අතර මාරු වෙන්න. ටොපොලොජි view එකෙන් අපි ඩ්‍රෝ කරපු සයිට් ප්ලෑන් එකේ devices වල connections බලා ගන්න සහ වෙනස් කරගන්න පුළුවන්. පල්ලෙහාම මෙතන ටොපොලොජි view එකේ ටූල් බාර් එක තියෙනවා.